Correct your trajectory. Imminent impact. Imminent impact. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ අද අපි නාසයකට බැඳුනා. ඇත්තටම අද අපි නාසයකට බැඳලා ඉන්නේ. එහෙනම් අපි අද යනවා අඟහරු ගවේෂණය කරන්න. එහෙනම් අපි අදත් දැන් අපේ ගේම් ප්ලේ කරමු. නිව් ගේම් වලට නම දාමු යාෂ් වර්ල්ඩ් කියලා. Planet Prime standard දාමු. create them planet young game එක loading අපි ආසි දැන් කඩාවැටෙනවා. Emergency. Correct your උදව් trajectory. කරන්න මේඩයි අර්ථා කරන්න. ඔහො ඉතින් අපි දැන් බිමට කඩන් වැටලා ඉන්නේ. ඔහො අපි අඟහරු වල තමයි දැන් ඉන්නේ. අම්මෝ එතන තියෙන අපේ ලූට් බොක්ස් එක කැම 1 2 3 4 5යි ඔක්සිජන් 1යි 2යි ඔක්සිජන් 1යි වතුර බෝතල් 1යි ටියුටෝරියල් එකක් නැහැ. කොයි අපි මේක යන් ඔක්සිජන් එක අරන් යන් ඔක්සිජන් අරන් ගිහලා අන්න අතන තියෙන ලූට් බොක්ස් එක ලූට් කරලෙමු. යන් ෂෙනිකයන් අපිට මෙතන ඔබ්ජෙක්ටිව් වගේ දීලා තියෙනවා. ඒ ටික කම්ප්ලීට් කරමු. ඒ ටික මේකට දාමු. මේක දාමු. මේකත් දාමු. මේක කරන් දාමු. එකක් දාමු. ඉස්සෙල්ලාම හදාගන්න ඕනේ ඔක්සිජන් ටැංක් එකක්. ඒකට ඕනේ අපිට කොබෝල්ට් 2යි අයන් 1යි මැග්නීසියම් එකයි. තව කොබෝල්ට් එකක් වගේ ආවනම් හරි. සිලිකන් තියෙනවා කොබෝල්ට් කොයි අයන් මේ තියෙන කොබෝල්ට් අයන් සිලිකන් ගත්තා. මැග්නීසියම් යන්නේ ඕනේ වෙලා තිබ්බ. අනේ මැග්නීසියම් තියෙනවනේ. ඒ ටයිටේනියම් අයන් එකක්ද? අයන් එකක් වෙනවනේ මට මතක හැටියට අයන් එකක්. ටැංක් එක හදන්න පුළුවන්. ආය මොනවද හදන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ ඊළඟට හදමු tier 1 බෑක්පැක් එක. බෑක්පැක් එක හදන්න අයන් දෙකක් ඕනේ. අයන් දෙකක් ෂෙනික හොයාගමු. එකයි 2යි නම් බෑක්පැක් එකත් හදමු. හරි බෑක්පැක් එකත් හරි. ඔක්සිජන් ටැංක් එක නම් හැදුවා. ඊළඟට බෑක්පැක් එක හැදුවා. ඊළඟට මේක හදමු. තව මැග්නීසියම් කැලක් අයියෝ අපි පෙන්නන්නේ ඕනේ. තව මැග්නීසියම් කැලක් හොයාගත්තා නම් හරි. අන්න අතන තියෙනවා නේද ඒකත් දැම්මු. ඉතින් මම ළඟදී තමයි නාසයකට වැඩට ගියේ. වැඩට ගියපු ගමන් ඉතින් ට්‍රේනින් එක දීලා අපි අඟහරු වලට එව්වා. ඉතින් දැන් ඉන්නේ අඟහරු වල. මේකත් හදමු එහෙනම්. හරි ඊළඟට හදන්න ඕනේ මෙන්න මේක. සිලිකන් එකයි මැග්නීසියම් එකයි. සිලිකන් එක නම් මෙතන තියෙනවා. මැග්නීසියම් එක මෙතන තියෙනවා. හරි ඒකත් හරි.
ඊට පස්සේ හදමු අපි කීයක් ඒක හදන්න කීයක් නේ මොකද්ද ලිවිං කම්පාර්ට්මන්ට් එකක් ඒක හදන්න ඕනේ මොනවද කියලා බලන්න මොකෙන්ද නෑ ඒක වැඩන එක නෙවෙයි මොකෙන්ද එතන බලන්නේ මොකෙන්ද බලන්නේ ඔප්ෂනල් වලට ගිහලා බලමු. අනේ මෙතන ඉන්වෙන්ටරි එකෙන් බලන්නේ බිල්ඩ් එක බලන්න කිව්වල. මේ මොකද්ද රික්වෙස්ට් කරන්න යාලා මයික්‍රෝ චිප් එකක් රික්වෙස්ට් කරනවා. මේ දෙකම හැදුවනේ සිලිකම් එකයි මේකට දාගන්න ඕනේ හරි ඒකයි වෙන්න ඕනේ මට චුට්ටක් කර දුන්නා දැන් කිව්වම එනවා ටයිටේනියම් එකක් තියෙනවා අයන් දෙයක් ඕනේ නේ අයන් එකයි ඉතින් අපේ මේක මේ ආගාදේ වගේ තැන හදන්න તો මෙන්න මෙතන චුට්ටක් උඩින් හදමු ඒකට කොහොමවත් හොඳයිනේ පස්සේ කාර්යයක් වුණොත් උඩ ඉන්නේ බේරෙන්න පුළුවන් මොකද ඔයාලා ගේම් ප්ලේ දැකලා ඇති මෙන්න මේ පලාතරම් වතුර පිරෙනවා ඒකට ආයේ කෙවල් ගලව මෙතනට ගිහින් නෑ මෙතන හැදුවා නම් එකපාරින් ඉවරයි විනාශය ඇස්සාව නම් හරි අමාරුයි යන්නේ අයන් එක සිලිකන් එක යෝනි තව සිලිකන් එක නම් හරි තව අයන් එකක් තිබ්බනම් ගොඩ අයන් එකක් තිබ්බා ඊළඟට හදන්න ඕනේ ටිය වන් ඩ්‍රිල් එකක් හදන්නත් ඕනේ වින්ඩ් මොකක් හරි එකත් හදන්න ඕනේ හදන්න නම් අයන් එකක් ඕනේ ඒවා 4ක් විතර හදමු 4ක් හදන්නත් අයන් කැලි කීයක් හොයාගන්න ඕනේ ඉස්සෙල්ලා අයන් ඉතින් ඔයාලා මගේ කලින් ගෑස් ස්ටේෂන් සිමියුලේටර් එකක් බැලුවා සිමියුලේටර් ගේම් ප්ලේ එක බැලුවේ නැත්නම් ඒකත් බලන්න ඒකත් සුපිරියක් තමයි ඒ ටික මෙතනින් වගේ හදමුනේ මේ හරියට වෙන්න හදමු ටික මේකත් මෙහෙම හදමු තව එකක් බැරි වෙයිද කියන්නේ තව එකක් පුළුවන් ඔක්සිජන් ලෙවල් එක ලෝ කියනවා අපි ගිහලා ඔක්සිජන් ටික පුරවගෙන යමු ෂෙනික දැන් අවසන් ගමන් තමයි අපේ කැරක්ටර් එකේ පානීය ජලය අවශ්‍යතාවයකුත් තියෙනවා හරි මේක 4ක් තියෙනවානේ දැන් ඊළඟට හදන්න ඕනේ අපි මේක අයන් එකයි මැග්නීසියම් එකයි මොනවද ඕනේ අයිස් එකක් අයිස් කොල්ලෝ සැපේ දින්නේ අයිස් දාලා
ඉතින් අඟහරු වලත් අයිස් තියනවා කියන්නේ පෘථිවි අයිස් නැති තියෙන එක අහන්න දෙයක්. මොන මෙතනින් වගේ හදමු. මොකද අපි බේස් එක ටිකක් ලොක් කරද්දී ඉතින් ගිහිල්ලා පැලයක් ගෙනල්ලා ලෝකට දාමු. නැද්දි මේ ලුට්ටියක් තරන් යන් වතුර එකකුත් බොන්න ඕනේ. වතුර හදාගන්න නම් අයිස් වලින් මට ඉස්සෙල්ලා බැලුවා හින්දා මතකයි. මොනවද තියෙන්නේ? කැම දෙකක් තියෙනවා, අයන් 3ක් තියෙනවා, කොබල් 2ක් තියෙනවා. ඒක අයින් කරලා එහෙනම් ගම් අපේ බේස් එකට දැන් මේ පැලේ වැඩ නැහැ මේක කැත මේක දාගමු. උල්කාපාත වර්ෂාවක් දී කිලෝ උල්කාපාත ටිකක් එකතු කරගමු. මේ කලින් ගේම් ප්ලේ දැකලා තියෙන හින්දා මම දන්නවා මේක දැන් කරන්න ඕනේ TNT ටික හින්දා අවුලක් නැහැ හින්දා ෂේප්මන්ට් එකක් දාගන්න පුළුවන්. මේ වැලේ මේකට දාමු. දැන් අපි මොනවද උල්කාපාතයෙන් වැටුණේ කියලා බලමු. ඔහො එච්චර දුර යන ඔක්සිජන් නැතිව එච්චර දුර යන්නත් නැහැ ඔක්සිජන්. ඒකයි ප්‍රශ්නේ. මේ අඟහරු ගෙවන ජීවිතය බොහොම අමාරුයි ශුෂ්කයි. මොකද මේකේ පරිසරය පේනවා ඇති දූවිලි බලාවලින් වැහිලා ගිහිල්ලා තියෙන්නේ. මොනවද වැටලා තියෙන්නේ? ඇලුමිනියම්. එකතු කරගන්න තිබ්බ ඔක්සිජන් ටැංකිය තව ටිකක් ලොකු වුණා. මේවා කරන්න මෙතන එකක් හදමු. කර දාමු මේවා ටික. වතුර බෝතලේ තියාගමු. මේවා ටික දාමු. මේකයි දාමු. ඊළඟට අපි හදන්න ඕනේ තව මේ වගේම එකක්. අයන් 2යි ටයිටේනියම් 1යි. කොහොමද ඉතින් ප්‍රින්ස් මගේ මතකයි. Untiking hadani bro untiking ඊළඟට හදන්න ඕනේ tier 1 drill එකට ඕනේ ටයිටේනියම් එකයි අයන් එකයි. මට සිද්දොර කොට ළඟම තියෙනවා ටයිටේනියම් එක. ඒ වශයෙන් අයන් එක හොයන්න. Iron 9. ඉතින් ඔයාලා කියන්නේ මම දිගටම survival games ගේන්නද නැත්නම් මේ අනේ ඒක නෙවෙයි මේක. එහෙනම් මෙන්න මේ හරිය විතර හදමු ඒව ටික නා. එතකොට මේ පැත්තට එලියක් වගේ එනවනේ. තව ටයිටේනියම් එකේ අයන් එක හදලා ඒව දෙකක් හදමු. එතකොට fit pit අමුතුසක් දැක්කවා. ටිකක් ගමු හොඳට. පිරිසිදු වාතය ආශ්වාස කරන්න ඕන දූවිලි ඉඳලා. tier 1 heater එකක් හදන්නත් ඕනේ. RDM එක අයන් එක සිලිකන්. RDM එක නම් අන්න අතන තිබ්බා. ඒක අරන් යමු. අයන් එක සිලිකන් එක මංගදී අහුලන් යමු.
සිලිකන් එකක් තිබ්බා. අයන්න එකක් අයන්නයක් තිබ්බොත් ගොඩ තමයි. දැන් අර ඉන්වෙන්ටරි ඇතුළේ දාපු ඒවා ටික තියෙනවා ඒකත් ගන්න පුළුවන්. එච්චේ. එරඩියම් මල්ල ජංජාලය එරඩියම් කොයින්ද හරි. නැත්නම් ලූට් බුක්ස් එක බලමු. ඒකේ නෑනේ එරඩියම්. අයියෝ අයියේ. එරඩියම් කොහෙද? අයියෝ. ඔක්සිජන් හදන්න මොනවද ඕනේ කියලා බලමු අපි. ඔක්සිජන් කොබෝල් දෙයක් ඕනේ. කොබෝල් දෙයක් හොයාගත්තා. අපි චුට්ටක් සර්චින් පාරක් දාලා බලමු. ඉතින් තිබ්බන හීටර් එකක් ගහන්න තිබ්බා. ඉතින් මේකත් අර නෝමල් සර්වයිවල් ගේම් එකක් වගේ තමයි. මොකද මේ ප්ලැනට් එක ඇතුලේ අපිට සර්වයිව් වෙන්න තමයි තියෙන්නේ. අන්න තියෙන පුතේ ඉර්ඩියම්. ඉර්ඩියම් මාකර ගත්තා ශනික කැපුණා තමයි මෙතන. නැත්තම් ඔක්සිජන් අඩු මට්ටමක තමයි දැන්ට නම් අපිට තියෙන්නේ. මොකද ඉස්සරහට යන්න යන්න තමයි අපි අප්ඩේට් වෙන්නේ. ඉර්ඩියම් කැල්ල ගත්තා. ඔක්සිජන් එක කොයි ඔක්සිජන් එක ගහගත්තා. තව ඉර්ඩියම් කැල්ලක් අරන් යන්න පුළුවන් නම් ගොඩ. එතකොට හීටර් දෙකක්ම හදන්න පුළුවන්. ඊපස්සේ තියෙන්නේ අපේ වැඩ කටයුතු ටික කරන්න තමයි ඉතුරු. එකත් චුට්ටක් ලූට් කරලා බලමු. ඉතින් guys මේ ගේම් ප්ලේ එක හොඳයි නම් ඔයාලා සබස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. මම දැනුත් කියනවා සබස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. සබස්ක්‍රයිබ් කරනවා කියන්නේ වැදගත් දෙයක්. ඒතකොට මාත් සතුටින් ඔයාලත් සතුටින්. මල්ලේ කෙලිය මතක වුණාද බුදුහක් පැත්ත. අර දින්නේ අපේ චූටි බේස් එක. චූටි බේස්. this is a චූටි බේස්. ඉතින් දැන් මම නාසයේ වැඩ කරන්න අරගෙන දැන් අවුරුදු 3කට වඩා වැඩි. ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙගෙන එන්නේ. ශනික බේස් එක ඇතුළේ රින්ග ගන්න පුළුවන් වෙයි මං හිතන්නේ. යන් දුවමු. අම්මෝ මේක මාරු කරගමු. දැන් හීටර් එකක් ගහමු එතන. සිලිකන් එකක් තිබ්බනම් හරි. මේක ඇතුළේ සිලිකන් එකක් නැහැ. silicon methane silicon. ඊළඟට තියෙන්නේ ස්ක්‍රීන් 1 2 3 හදන්න. ඒ 3 හදද්දී හදන්න කලින් මේක ටිකක් පිටිපස්සේ ලොක් කරලෙමු. ඒකට ඕනේ කරනවා අපිට අයන් එකක් ඕනේ තමයි. අයන් එකයි එක හදමු මේ ගානෙන් විතර. තව එකක් මෙතන දාමු. අයන් එකයි අයන් දෙකයි ටයිටේනියම් එකයි. මේ අයන් එක ගමු.
ටයිටේනියම් එකත් ගමු. නාසාගේ මිනිස්සු මට මීට වඩා පඩියක් ගෙවන්න ඕනේ කොහොමද? සුච්චන් 30000 පඩියකටද මම මේ හොඳට නෙමෙයි. ඔව්. කලින් දවසේ හොඳට ගියා. දැන් ඉන්නේ අඟහරුවල. මේක අපි යතනින් හදමු කඩලා. මෙතනින් හදමු එක කොයි ස්ක්‍රීන් හදන්න මොනවද ඕනේ? සිලිකන් එකක් ඕනේ. මේක දාමු. සිලිකන් එකක් වගේ යමු ශනික ගිහින්. මල්ලි මේ සිලිකන් කොහෙද තියෙන්නේ? ටිටු බෑක්පැක් එකත් අපිට අන්ලොක් වුණා. දැන් ඉතින් ටිකක් ලොකු ස්ටෝරේජ් එකක් දාන්න පුළුවන් අපිට. මේක මෙහෙම දිගට එන්නේ අරයට ගහන ආරක්කු වගේ ඒවා ටිකක් ගහමු. ආරක්කුනේ ආරුක්කු. ගහමු වෙන්න මෙතන. මේ ටික නම් පොඩිය වගේ කොබල්ට් එක ගමු. මොනවද ඕනේ කියන්නේ? කොබල්ට් සිලිකන් උනේ හැම එකටම. සිලිකන් 3ක් වගේ එන්න ඕනේ. ඉතින් ඔයාලා මේ ගේම් ප්ලේ එකට ආසයි නම් ලයික් එකක් දාගෙන යන්න. මම දෙනුත් කියනවා ලයික් එකක් දාගෙන ඵලයල්ලා. කනවා උඹලා. කනතෝ. මේ කරද්දි දැන් වෙලාව රෑ 12ත් පහුවෙලා. දැන් නෑ 1යි කාලයිද බුදු වෙලාව. අර කියන්නේ මේ අඟහරුවල ජීවිතේ නම් එපා වෙලා තියෙන්නේ මට දැන්. කොබල්ට් එකක් ගියාද? කොබල්ට් එක ගත්තා. දැන් තව ස්ක්‍රීන් එකක් ගහුවා. තනින් ගහවොත් අපිට පාඩුවක් සිදු වෙනවා. කොත්ත දන්නවද? එතන හීටර් දෙක අයින් කරනවා. තව මෙහාට ගවත්තට පස්සේ හීටර් අයින් කරනවා. දැන් මෙතන ගහමු. අයන් එකයි කොබල්ට් එක. කොබල්ට් එක ගත්තා. අයන් එක තමයි අරන් ඉන්න ඕනේ. අයන් නුඹලා කොහෙද? අර තියෙන අයන් එක. අයන් එකක් නේ දෙයක් විතර අරන් යන්. නැත්තම් ඉතින් ආය නැති උනොත් ආයවන් ඉන්න බෑ. වැඩි උනාට අවුලක් නෑ පුතා, අඩු වෙනෝවි. අපේ කරන් බලය අඩාල වුණානේ. ෂයන් ඉතින් තව එකක් හදලා යමු. කිව්ව එක තමයි හරි. කොහොමද මගේ ස්ථානෝචිත ප්‍රඥාව කලින් එකක් අරන් ආව හින්දා දැන් මේවා කරා. ඒක හදන්න මොනවද ඕනේ? තව ඕනේ සිලිකන් එකක්.
කොබෝල්ට් එකකුත් ඕනේ නේද? ඉතින් අපිට මොන හරි කාලා ඉන්න වෙනවා. මේ චූටි බඩි ගිඩිය පුරව ගත්තා කොබෝල්ට් එකක් වාගෙන් අර තින්නේ. ගමු එක. කාදව මෙන්න මෙතන. කොම් පේනවනේ මෙතන මේ ටික බලන්න මෙතන මේ ටික බලන්න. එකමද මෙහාට දෙන්නේ අයියා හැමතැනම මේකක් කරමු මෙතනින් ගාව අයියෝ මේසි කොයි මෙතනින් හැදුවා මේ ටික ඒක උඩින් තියමු තව අයන්නයක් ඕනේ අයන් අපි අයන් පිපාසින් ඉන්නේද අයියෝ අයන් මේ ස්ටෝරි ලයින් එක යන හැටියට මේ අපි මේ ග්‍රහලෝකෙට එන්න කලින් මේ ග්‍රහලෝකෙ ඉඳලා තිනවා අපි වගේ මිනිස් කොට්ටාස මිනිස් කියන්නේ එලියන්ස්ලා වගේ. එයාලා මේක දාලා කියලා තිනවා මොකක් හරි හේතුවකට. ඉතින් ඒවා ඉන්වෙස්ටිගේෂන් කර තමයි යන්න තියෙන ඉස්සරහට. තාටි. තාම මොකක් හරි මගුලක් අන්ලොක් වෙලා. සච්චි 17,500 ඉගෙනගන් ඉන්න කියනවා. ට්‍රාන්ස්මිෂන් අපිට තව හීට් එක ටිකක් වැඩි කරන්නත් ඕනේ. ආරෝ ටිකක් වැඩි කරන්න ඕනේ. හරිද? ඒවා ටික මම ගෙදර වැඩ විදියට කරලා තියන්නම්. ඊළඟ දවසේ මම ගේම් ප්ලේ එකක් ගේද්දි මේ ඒවා ටික දාලා තියන්නම්. දැන් අපි මේක චුට්ටක් ලොකු කරලා මේ ටික මේවා කරමු. ඒකට අපිට ඕනේ කරනවා අයන් ටයිටේනියම් දෙකක් ඕනේ. ටයිටේනියම් ඕනේ කරනවා අයන් ඕනේ කරනවා අපිට බලන්නේ බිම් බලන් ඇවිදින්න පුතා අයන් නැද්ද බං සිලිකන් නම් තියෙනවා අයන් තමයි නැත්තේ සිලිකන් දෙක ගමුකෝ සිලිකන් දෙකකුත් ගත්තා අයන් කොයිද අයන් නැද්ද බං මේකේ දැන් අයන්න 4ක් විතර ඕනේ කරනවා අයියෝ වතුර ඉවරයි වතුරක් හද මේ බොන්නයක් අයිස් එකක් අරන් යන් අයිස් ක්‍රාෆ්ට් කරගන්න තැනට යන්න ඕනේ අපොයි දෙයනේ මෙතෙන් තිබ්බොත් හොඳයි මෙයාතන්ට යන්න වෙනවා මොකද කියන්නේ මේ ක්‍රාෆ්ටිං ස්ටේෂන් එකක් ගියව ක්‍රාෆ්ටිං ස්ටේෂන් එක ගන්න බුලා එක ගාම අපි මෙන්න මෙතන අය කොහෙවත් දුවන්නේ නැහැ ගත්තා ආවා ජලටියක් පානේ කරා අරේ දැන් අපි වැඩ කොටසට තා ටිකක් ලොකු කරමු එක කොයි එක අරේ ගැහුවා තව අයින් දෙයක් ගත්තා ආයෙ ගැහුවා අයින් අයින් එකයි අයන් හොයන්න යන්න ඕනේ දුරා ලංකාව නෙමෙයි මේ පෘථිවියට ඇවිල්ලා බලන්නකෝ අයන් නම් මේ නිකන් හොයා ගන්නත් පුළුවන් ඒ අංග හරුවලා අයන් හොයා ගන්න ගොඩක් වෙලා යනවා ගොඩක් දුර යන්න ඕනේ
නාසාගේ මිනිසුන්ට අල්ලන් ගහන්න ඕනේ. ඩිෂ් 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 ගාලා. ඔයාලා මෙච්චර වෙලා ගේම් ප්ලේ එක බලලා ඔයාලා මගේ හොඳ ෆෑන්ස්ලා ටික ඉඳලා සබ්ස්ක්‍රයිබ් කරන් යන්න හැමෝම. ඒ ටිකක් ගහන මොනවද ඕනි කරන්න ආයෙන්නේ කීයක් හොඳ 1 2 3 4 4කට හරියන්න. එකයි දෙකයි තුනයි හතරයි. අපිට බෑක් එකක් උතන් ලොක් වුණා. ඒක මට අමතක වෙලාම ගියා. එකත් මේවා කරගන්න ඕනේ. ක්‍රාෆ්ට් කරගන්න ඕනේ. මට පුතා මට පේන ඔක්සිජන් ලෙවල් ලෝ කියලා. යන්කෝ ෂනික. මේවා තියෙන නියම් බේසික් නියම් පා වෙනවා වගේ. දැන් අපි නෑ කොහොමද පෘථිවියට වඩා ගුරුත්වාකර්ෂණ බලය අඟහරු වල වැඩි මන් දන්න විදිහට. අපිට සෝලර් පැනල් සිස්ටම් එකක් අන්ලොක් වුණා. ඉස්සෙල්ලා බලමු අපි බෑක් පැක් එක හදන්න මොනවද ඕන කරන්න කියලා. බෑක් ටියර් 2 ටියර් 1 එක අයන් එකයි සිලිකන් එකයි ටයිටේනියම්. ෂනික ගිල්ලා අරගත්ත ආවා. අයන් මේක ඇතුලේ ඇති ටයිටේනියම් එක ගමු. ටයිටේනියම් එක ගත්තා සිලිකන් එක ගන්නවා අයන් එක ගන්නවා අයන් එක ගන්නවා සිලිකන් එක ගන්නවා. කන්න ගත්තා එන්ද අයන් කොහොඳවල් කීයක් තියෙනවද මේකේ? 1 2 3යි හඳවල් 3ක් තියෙනවා. අපරාධය එතන එකකින් හදන් ඉන්න තිබ්බේ. ටියර් 2 බෑක් පැක් එකක් තියෙනවා. ඊළඟට අපි බලමු මේවා හදන්න මොනවද ඕනි කියලා. අයන් එකක් ඕනේ කරනවා තා. අයන් හොයාගෙන යෑමක් තමයි තියෙන්නේ අපිට. උදේ වුණාද? උදේ වුණානේ. ඒවා මේ හරියෙන් විතර හදමු. ඉතින් ඔව තමයි ගයිස් අද නම් ගේම් ප්ලේ කරේ. ඊළඟ දවසේ මම මේ ගේම් ප්ලේ එකේදී මේ ටික හොඳට හදලා එහෙම ගේන්න ඔක්සිජන් ලෝද මේ එහෙනම් අද මම මෙතනින් ගේම් ප්ලේ එක නවත්තනවා. ඊළඟ දවසේදී මම සුපිරියටම මේක හදලා ගෙනල්ලා තියන්න. එහෙනම් හැමෝටම good bye.